ඉතින් ඔයත් එක්ස්පෝර්ට් වෙන්න දාලා එක්ස්පෝර්ට් වෙච්ච ෆයිල් එක හොයාගන්න බැරිද? එහෙම නැත්නම් පැය ගාණක් එඩිට් වෙලා ප්‍රීමියර් ප්‍රෝ CapCut වගේ එකකින් පැය ගාණක් එඩිට් වෙලා ඒක එක්ස්පෝර්ට් වෙච්ච තැන හොයාගන්න බැරි කෙනෙක්ද? පැය ගාණක් එක්ස්පෝර්ට් වෙච්ච එක එක්ස්පෝර්ට් උනේ කොහෙද කියලා හොයාගන්න බැරුණාම පිස්සු වැදෙනවනේ. ඉතින් මම අද ගෙනාවේ ඒ වැරද්ද නොකරන්න සහ ඒ කරපු වැරද්ද හදාගන්න පුළුවන් විදිහේ වීඩියෝ එකක්. අද මම මේ වීඩියෝ එකකින් කියලා දෙනවා කොහොමද අපේ ඔරිජිනල් දාන එකේ ඔරිජිනල් ලෑල්ල ඕපන් කරන ෆෝල්ඩර් එකේ ෆයිල් එක හොයාගන්න විදිය. ඒ වගේම ඒකයි ඒ වැරද්දයි නොවෙන්න මේ ඒ කියන්නේ ඒ වැරද්දයි නොවෙන්න කොහොමද මම බලාගන්න කියලා මම අද මේ වීඩියෝෙන් කියලා දෙනවා. ඉතින් ඔය පහළ තියෙන subscribe button එකටයි like button එකටයි ටික් එකක් දාලා ඔහොම යන් වීඩියෝ එකට. දැන් වීඩියෝ එකට. Whoop whoop, ici le big black, l'ambiance elle est bada belle. හරි ඉතින් යාළුවනේ ඔයාලා දැන් ආවේ එක්ස්පෝර්ට් එක ඒවා හොයාගන්නනේ. ඉතින් දැන් මම පටන් ගන්න කිව්වා මම අද මේකෙන් කරපෑද නවත්තනවා ඒ වගේම කරපෑදෙන් නොවෙන්න සලස්වනවා කියලා. ඉතින් මම අද ඒක චෙක් කරන්න යන්නේ. ඉතින් ඔයාලා මුලින්ම ඕපන් කරගන්න ඕන ඔයාලගේ ෆයිල් එක. يعني ෆයිල් එක්ස්ප්ලෝරර් එක. ඇප් එක ඕපන් කරලා මම කලින් වීඩියෝ එකක් තියුවා. ඉතින් ඒක ඕපන් කළා මේ ඔයාලා යන්න ඕනේ C drive එකට ඉන්න මම යනවා C drive එකට. මේ තියෙන C drive එක ඔයාලා hard drive එක D කියලා D කියලා ඒක නෙමෙයි C drive එක ඔයාලගෙන් හොයන්න ඕනේ users කියලා. මේ තියෙන users මම ඒක උඩ ඩබල් ක්ලික් එකක් දෙනවා. ඉතින් මම අද උදාහරණයක් විදිහට කියන්න CapCut එක ෆයිල් එක හොයලානේ. ඉතින් මෙතන තියෙනවා ඔයාලගේ user name එක දාපු ෆයිල් එක. يعني කම්පියුටර් එකේ මොනවාද කියලා තියෙනවා. මේ මෙන්න මේ කුඩල් ටච් එකක් දෙන්න. ඊට පස්සේ ඔයාලට මෙතනින් මේ එකක් අප්ඩේට් කියලා එකක් පෙන්වන්න ඕනේ. පේන්නේ නැත්තම් මෙන්න මෙතන තියෙන view කියන එක ඔබලා show කියන එකට ගිහලා show එකේ හැම එකකටම ටික් එක දාන්න මම වගේ. දැන් මම මෙතන ෆයිල් නෙමේ අප්ඩේට් කියන එක ඔබනවා. ඊසේ දැන් local කියන එක දෙන්න. ඒක කරගෙන දැන් අපිට තියෙන අපේ ෆයිල් එක මෙතන හැම ෆයිල් එකක්ම තියෙනවා. දැන් මේ වෙනවා CapCut එකට අමතරව හැම එකක්ම තියෙනවා. zoom හැම එකක්ම තියෙනවා මෙතන. ඉන්න මම CapCut එකේ ගිහලා ඔයාලා එක්ස්පෝර්ට් කරපු එක ඔයාලා දෙන්න. ඉතින් CapCut එකේ PDFs කියලා ෆෝල්ඩර් එකක් ඕපන් වෙලා තියෙනවා. මේක ඇවිල්ලා අපි වීඩියෝ එක එක්ස්පෝර්ට් කරද්දී අපිට ෆයිල් එකක් මේව කරන්න අමතක වුණාම يعني ෆයිල් එක සිලෙක්ට් කරලා මේක එක්ස්පෝර්ට් කරන්න කියන එක අමතක වුණාම තමයි මේක දෙන්නේ. ඉතින් මම දැන් මගේ එක මොකුත් නැහැ. මගේ ඔක්කොම තියෙන මගේ වෙන මේක. ඉතින් ඔයාලට තියෙන මෙහෙම ගිහිල්ලා මම දැන් ඉන්නේ මේකනේ. දැන් මම තව එකක් හොයලා දෙන සමහරක් වෙලාවට ඉන්න දැන් මෙතන Adobe එක තියෙනවා, backup තියෙනවා, BlueStack තියෙනවා. ඉතින් bright data ඒ වගේම ගොඩක් ඒවා තියෙනවා. මේ Google උත් තියෙනවා. ඒ වගේම තව තියෙනවා ඒක ගොඩක් තියෙනවා. ඉතින් ඊට පස්සේ මම දැන් යනවා ආයෙත් C drive එකට. ඉතින් සමහරක් ඒවා මෙතන programs files කියලා එකක් තියෙනවා. ඉතින් බලන්න බැලුවා. ඉතින් මම සමහරක් ඒවා මෙතන program files කියලා මේ තියෙන්නේ. මේ මෙතන තියෙන මේ X නැත්නම් වැඩි කිරීම 86 කියන එකේ තියෙන ගොඩක් files. දැන් මම ඔයාලට පෙන්නන්න. ඉතින් මේ ඒකේ ගොඩක් files තියෙනවා. එතකොට තව මේ program files normal එකේ තියෙනවා. මේක තමයි මගේ ගොඩක් ඒවා තියෙන්නේ. මේකේවත් ඒක තමයි මේකේවත් තියෙන්නේ ඒකේ. ඉතින් තව ඉතින් මේ වගේ තැන් වල තමයි ඔක සේව් වෙන්නේ. ඉතින් ඔයාලා සේව් එක හම්බුණානේ. ඉතින් මේ සමහරක කෙලින් මෙතන සේව් වෙනවා අපිට බලන්න. මතකද මෙතන view එකට ඉතින් මේ වගේ තැන් වල තමයි ඒක සේව් වෙන්නේ. මතකද මේ මෙතන view කියන එකට show එකේ හැම එකටම stick එක දාගන්න. එතකොට තමයි ඔයාලට පෙන්නන්න නැති hides files ඔක්කොම මේකේ පෙන්නනවා. ඉතින් තව එකක් දැන් අපි මේ අවශ්‍ය එක හොයාගත්තා. තව එකක් අපිට අවශ්‍යයිනේ.
ඒ තමා මේක කොහොමද ආය වෙන්න තිබෙන්න හදාගන්නේ. ඒකත් අපි දැන් බලමු. ඉතින් මේක තමා තියෙන්නේ. සෝට තව ගොඩක් ෆයිල්ස් තියෙනවා. ඒ වගේම මේ තමයි වෙතේ වෙන්නේ. ඉතින් අපි අර කැලලටත්. ඉතින් යාළුවනේ අපි දැන් බලමු කොහොමද වැරද්දා නොවෙන්නේ මම බලා ගන්න කියලා. ඉතින් මම මේ විදිහට අපේ තියෙනවා. ඉතින් අපිට මේක හදාගන්න අපේ ගන්න අපේ එක්ස්පෝර්ට් යන මම සාමාන්‍ය එඩිෂන් එක මම CapCut Pro ගන්න විදිහ කලින් කියලා දෙන වීඩියෝ එක. ඉතින් ගිහින් බලන්න. මම දැන් ඔපන් කරනවා CapCut එක. ඉතින් ඔහොම ඉද්දී දැන් CapCut එක එනවා. ඉතින් මම ඔය තියෙන මගේ ප්‍රොජෙක්ට්ස්. ඉතින් මම දැන් මෙතන මම කරපු ප්‍රොජෙක්ට් එක ගන්නවා. මේ තියෙන මේක තමයි කලින් දාපු වීඩියෝ එක. මේක කලින් තියෙන channel එක තන ගිහලා මගෙන් බලන්න. ඉතින් මම දැන් ගන්නවා ඒක. ඉතින් මේ තියෙන ඒකට දාපුවා. ඉතින් මේ දැන් ටයිම්ලයින් එක තියෙනවා. ඉතින් මම දැන් එක්ස්පෝර්ට් කියන එක දෙනවා. ඉතින් මෙතන පොඩ්ඩක් සින්දු වාදනේ ඉඳලා මේක පොඩ්ඩක් අවුල් ගිහලා. ඉතින් දැන් මෙතන resolutions 2K high එහෙම තමයි මම වලට හොඳ quality එකට බලන්න HD quality එකට දාන්නේ මේ. ඉතින් අපිට ඕන එක එක්ස්පෝර්ට් කරන්න නමක් දෙන්නත් පුළුවන්. පුතන්න. හරි. ඉතින් දැන් අපි වැඩි වෙලට ආවම නැතුව යන්කෝ වැඩේට. ඉතින් මෙතන තියෙන වලට බලා ගන්න පුළුවන්. මේ ෆයිල් එක අයිකන් එක. ඔය මවුස් එක දිහා බලන්නකො. ෆයිල් එක අයිකන් එකක් තියෙනවා. මම දැන් ඔබනවා. ඉතින් දැන් ඔක ඔබුවාම මට ෆයිල් එක සිලෙක්ට් කරගන්න පුළුවන්. මම දැන් ඔන්න තියෙන එක ෆයිල් එක සිලෙක්ට් කරන්න unbox 2 කියලා ෆයිල් එකක් තියෙනවා. මම ඒක ඔබනවා. මට දැන් ඒක දෙන්න පුළුවන්. මේ මෙන්න එක තියෙන බටන් එක වන්න තියෙන්නේ. මම දැන් කැන්සල් කරනවා. ඉතින් ඕක තමයි මේ ආය යන්නේ. එතකොට ඒක යනවා සිලෙක්ට් කරපු ෆෝල්ඩර් එක තමයි ඔය වීඩියෝ එක එක්ස්පෝර්ට් වෙන්නේ. ඉතින් එතකොට ඔයාලට වැරදෙන්නේ නැහැ ලේසි එකට. ඒ වගේම මේක කොයින්බෙර එකවත් ඔයාලගේ වෙන ෆයිල් වලට යන්නේ මම කලින් පෙන්නපු ෆයිල් එකට. ඉතින් ඕක තමයි තත්ත්වය. මම දැන් ඇප් එක ක්ලෝස් කරනවා. ඉතින් මම ක්ලෝස් කරනවා. ඕක තමයි තත්ත්වය. හම්බෙමු ඊළඟට. ඉතින් මේ විදිහට තමයි අපේ ෆයිල් එක එක්ස්පෝර්ට් වුණ විදිය. ඉතින් ඔයාලට ආයෙම වරදින්නේ නැහැ මට නියතින් කියන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි තව එකක් ගන්නවා මම මෙන්න මේ වීඩියෝ එක. නැත්නම් මේ වීඩියෝ එක ඔයාලා දකින්න තියෙන channel එක බලන්න නැති එකකින් නම් දැන් මගේ බලන්න channel එකේ තියෙනවා. මේක මේ විදියට කලින් වීඩියෝ එක. ඉතින් ඒ වීඩියෝ එක මම දාන්න පරක් වුණා. මම උක රෙකෝඩ් කරේ නොවැම්බර් 27. ඔයාලා ගන්නවා අපරාධත්වයක් කියලා එකක් ආවා. ඉතින් මම උක රෙකෝඩ් කරේ 27 28 ඒකට කලින් එදා රෑ කරන්ට් එක ගිහින් තිබ්බේ. එදා රෑ කරන්ට් එක ගිහලා උදේ තිබ්බේ උදේ වගේ තිබ්බේ නෑ. ඊට පස්සේ දවල් එද්දී ආවිත් තමයි මේක රෙකෝඩ් කරලා එඩිට් කරේ. ඊට පස්සේ රෙකෝඩ් කරලා එඩිට් කරාට පස්සේ ටික එකක් ඇද්දි මම දැන් එඩිට් කරලා දෙන්නේ මම 28 වෙනිදා දානවා කියලා මම හිතන් හිටියේ. ඕක ඇත්තටම 28 වෙනිදා වැටෙන තිබ්බ වීඩියෝ එක. දැන් වැටෙන්නේ දෙසැම්බර් 1 වෙනිදා. ඉතින් අපි කිව්වොත් මෙහෙමයි. අපි දැන් 28 වෙනිදා කරන්ට් එක ගිහිල්ලා ගහක් කඩන් වැටිලා ලයිට් ක්‍රම 4-5ක් කඩන් වැටලා තිබ්බ අපි එන පාරෙම. ඉතින් ඔයාලා හිතන්න මං එළියට ගියාට පස්සේ තමයි දන්නේ. අපි දැන් ඔන්න මේ ගියා බලන්න නමුත් දාගෙන කියලා. ඉතින් අපේ යාළුවෝ මුල්ලා හන්දියට කවදාවත් මේ හන්දියට කවදාවත් හොතට දාන්නේ ඒ ඉතින් අර කුඩු පාරමට දානවා. එච්චර අපිට දාන්නේ. ඊට ආනන් දාන්නේ. මෙදා පාර අපිට මේ ගම අපි ඉන්නේ ඒරියාවෙන් එළියට යන්න පුළුවන් මේ තුන් පැත්තේ තියෙන්නේ. පළවෙනි දවසේ අඹගාවත් දෙනුත් දාලා තිබ්බා ආණ්ඩියමලෙන් යන්න බෑ කිව්වා. ඊට පස්සේ හීන ට්‍රේනේ යනවා හීන ට්‍රේනේ අඩි 15ක් දාලා තිබ්බා. ඉතින් යාපරමුල හන්දියේම දාලා يعني ඔය හතරමං හන්දියෙන් එක පැත්තකටවත් ඇරෙන්න බෑ. අපි ඊට පස්සේ පහෝදා නම් අර අඹගාවත්ෙන් බහැලා තිබ්බා. ඒනකට අපිට යන්න පුළුවන්. ආණ්ඩියමලෙන් එනකොට ආණ්ඩියමලෙන් යන්න බෑ එළියට. ඒ නයි කන්දෙන් වතුර දාලා. ඉතින් කොහමද දවස් 3ක් අපිට කරන්ට් එක තිබ්බෙත් නෑ. මම WhatsApp channel එක දාලා තියෙන channel එක link එක දෙනවා channel එක බවුට් එකකින් ගන්න. ඔයාම පල්ලෙහෙන් දාන කමෙන්ට් box එකේ. ඉතින් WhatsApp channel එකට මේ messages වගේ දැම්ම ඩිලීට් වෙලා තියෙන්නේ ඊට පහෝදා. ඉතින් දෙසැම්බර් 28 නෑ. ඔව් 28 29 30 දවස් 3ක්. ඉතින් අපි පළවෙනිදා ඉතින් ෂේප්මන්ට් එකක් දාගත්තා ඊට දෙවෙනිදා රෑ කියන්නේ 29 වෙනිදා රෑ අපිට මේ මිනිස්සු ජෙනරේටර් එකක් අරන් ආවා. මේ වෙලාවේ සඳේකේ සඳ උත්සව භාණ්ඩයේ එක්කෙනෙක්
මේ අපේ පැත්තේ වැඩ කරපු එකේ කෝල් එකක් දාලා කියලා තිබ්බා අරන් එන්න ජෙනරේටර් මෙහෙමයි කියලා. ඉතින් අරන් ඇවිල්ලා ගෙවල් වේලක් ගිහුවා අපේ ගෙදර ගහ ගන්න බැරුව ගියා. ඊට පහෝද උදේ පාන්දර එන්නම් කිව්වා. උදේ පාන්දර ආවා කිව්වා වගේ. ඉතින් ඇවිල්ලා ජෙනරේටර් හැම ගෙදරකම ගිහුවා වතුර ගහ ගන්න. මොකද අපේ පැත්තට මේ ලිං වතුර තියෙන්නේ ටැප් ලයින් එක දාන්න නැහැ. මොකද ටැප් ලයින් එක ක්ලෝරින් එන හින්දා අපේ කට්ටිය එක්කෙනෙක්වත් ගත්තේ නැහැ. වැඩි ගෙවල් නැති හින්දා. ඉතින් එදා මේ වතුර ඇද ගන්න කියලා කරන්ට් එක දෙනවා ඇල්ලා. අපේ මෝටර දාන දේ අපි කරන්ට් එක අදිනවා. ඊට පස්සේ ඊට පවුද ෆෝන් එක charge කරගන්න බෑ. මංගාදික ෆෝන් එකේ බැටරි බින්දුවටම බහැලා තිබ්බේ. කොහොම හරි මේ එයා දාන පාට කෙවල් ඔක්කොටම අපි ගියා. අපේ ගෙදරදී මම මේක 20ට charge කරගත්තා. ඊට පස්සේ එයා ගෙදරට ගියා හැම එකම කොහොම හරි අන්තිමට දැක්කද්දි මේම අත් දෙකේ ප්ලග් පොයින්ට් දෙකක් charger හැමදෙම තව එක්කෙනෙක් වෙන charger ටික ෆෝන් ටික අරන් ආවා. එහෙම ෆෝන් ගොඩක් ගාලා අන්තිමට කොහොම හරි මම ඒක 80ට charge කරගත්තා. ඉතින් එහෙමනම් අපි ගිහුවා. ඊට පස්සේ දෙසැම්බර් 1 වෙනිදා උදේ ඇවිල්ලා තිබ්බ කරන්ට් එක. ඊට පස්සේ තමයි ඔයාලා දැක්ක වීඩියෝ එක මම දෙසැම්බර් 1 වෙනිදා උදේ 8ට තමයි දාලා තිබ්බේ. ඉතින් මේ වීඩියෝ බලන්න දැන් මගේ බාන් වැඩි කට්ටිය බලලා තිබෙත් නෑ. ඉතින් මේ වීඩියෝ හොඳ නැහැ subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න අමතක කරන්න නැතේවා. ඔයා මේ වීඩියෝට comment එකක් දානවා නම් ඔයාගේ නමත් එක්ක දාන්න අනිවාර්යෙන් මම ඊළඟ වීඩියෝ ඔයාලා නම කියනවා. ඉතින් ඒ වගේම යන්ගේ වීඩියෝ අප වීඩියෝ එකක් හරි වැදගත් වුණා නම් හොඳයි නම් like එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් අතේ like button එක ඔගේ එන ගහන්න නැහැ. ඔබන්ද. ඔබ නම් හරි. අද දින ඉවරයි. අද වීඩියෝ ඉවරයි. අපි යන්නම්. bye.